අලුත් කැෆේ එකක් try කරන්න යනවා කියලා. මම කලින් ගිහින් නැති කැෆේ එකක් මම TikTok එකේ දැකපු කැෆේ එකක් අපි ගිහින් බලමු. මේක තමයි මගේ outfit එක. මම හරිම comfortable විදිහට ඇඳගෙන ඉන්නේ. මොකද coffee එකක් බීලා ඉන්නේ අපනේ. එහෙනම් අපි මං එන ගමන් නම් වීඩියෝස් ගත්තේ නෑ අද. කොහොම හරි දැන් උගලන්ට පේනවා ඇති මං අද try කරනවා කියලා හිතුවේ කායි කරම්බෝ. මං මේ දවස්වල කියවන පොත තමයි මේක Iron Flame. මං අද හිතුවා මං කොෆී තමයි බොන්නේ කියලා. මම මේක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හිතේ මේ කොෆී එක හරිම ලස්සනයි නේද? කොෆී උයි මිල්ක් උයි වෙන් වෙලා තියෙනවා. කොහොම හරි ඉතින් මම mix කරා. mix කරන්න නැතුව බොන්න බෑනේ. මේ කොෆී එක ඉතින් ලස්සන වගේම රසයි. හරිම strong. මම කැමතියි. හැබැයි මම ඩයබටිස් වල එකකුත් ඉල්ලගත්තා. චුට්ටක් පැණි රස දාගන්න ඕනි කියලා හිතුණා. කොහොම හරි ඉතින් මම ඊට පස්සේ කොෆී එක හිමීට බොන ගමන් මගේ පොත කියවන්න පටන් ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න මේ තියෙන්නේ මම මේ දැන් කියවන පොතේ මැප්ස් හැම එකක්ම හරිම ලස්සනට තියෙන එක දැක්කම ආසයි දෙනවා. මුළු කතාවේ තියෙන හැම තැනම හරි ලස්සනට මේ මැප් එකකින් තියෙනවා. මේ පොත Iron Flame. මම ඔයගලන්ට කලින් කිව්වා මේකේ පළවෙනි පොත එක fourth wing. මම ඒකටත් හරිම කැමතියි. මේ පොතටත් ඉතින් හරිම කැමතියි. කෝ හරි ඔයගොල්ලෝ දැක්කද දන්නේ නැහැ. මම bookmark එක විදිහට පාවිච්චි කරන්නේ. මම කලින් ඒකෙත් vlog එකක් දැම්ම. හැබැයි කලින් මේ විදිහට ගියපු වෙලාවක බෙරිස්ට් එකෙන් හම්බුන කියන්නේ බෙරිස්ට් එකෙන් විමෙන්ස් ඩේ එකට හම්බුන චුඩි කාඩ් එකක් ඔයගොල්ලෝ සමහරට දකින්න ඇති. මේකේ මුලින් මම පොත අරිනකොට ඒක තමයි මම බුක්මාර්ක් එක විදිහට පාවිච්චි කරන්නේ. කොහොම හරි මම පැය එකමාරක් වගේ ඉන්නවා කියලා තමයි ප්ලෑන් කරගෙන ආවේ. ඉතින් මං හිතුවා මට මේ වෙලාවට ගොඩක් පොත කියවන්නත් පුළුවන් වෙයි කියලා. හැබැයි සැරින් සැරේට ඩිස්ට්‍රැක්ට් වෙනවා කියන්නේ එහෙම නෑ. ඉතින් පොඩ්ඩක් එළිය එහෙම බැලෙනවා එහෙම වෙනවනේ. සමහරවිට ෆෝන් එක අතර ගත්තමත් ටිකක් ආපහු පොත කියවන්න අමතක වෙනවා. කොහොම හරි ඉතින් වෙලාව හරිම ඉක්මනට ගියා දැනුණෙවත් නැහැ. හිත බැඳි ස්නේහවන්ත නුඹ වැඩිපුර ආලවන්ත වුණා. උණුහුම් තාලගෙන හිත හිමින් සලුණා. මිලින් හීන මන්සලක නැවතුනේ මානුවේ ඔබ මුහුණු පුරුදු ඇත දුර ගිහින් තිබුණා මිලින් මිදුණා යැයි සුවදී හිස පිරිමදී ඔබ දැකමුණි රත රකිමි රතකිලි සුවදී හිස පිරිමදී ඔබ දැකමුණි රත රකිමි මම පෙන් බඳිමි. මං කලින් කිව්වා වගේ මේක මම කැමති පොතක්නේ. මං ඉතින් කොහොමත් මම කැමති පොත් සාමාන්‍යයෙන් ඇනොටේට් කරනවා. හැම එකම කලින් කළා. දැන් නම් එහෙම කරන්නේ නැහැ. ඉතින් මේ වගේ පොතක් ඔය හරි කියවන්න අරගෙන යනකොට අනිවාර්යයෙන්ම මම මේ පොතට තෝරගත්ත highlighters කියන්නේ ඒකට මැච් වෙන කලර්ස් වලින් තෝරගත්ත highlighters උයි පෑනුයි අරගෙන තමයි යන්නේ. මේ වෙලාවේ නම් ඇත්තටම මගේ lips පොඩක් වේලිලා නිසා මම lip balm එකක් apply කරේ. ඒ වෙලේ මම phone එක mirror එක විදියට තමයි පාවිච්චි කළේ. උනාට ඉතින් මම ඒකත් ගත්තා. කොහොම හරිම ඉක්මනට මේ කැෆේ එකේ මම ඉඳන් පොත කියවනකොට වෙලාව ගියා දැනුණේවත් නැහැ. මෙන්න මේ විදිහට මගේ කොෆී එකත් ඉවර වුණා.
හැබැයි මම ටේක්වේ මාචා එකක් ගත්තා. මැංගෝ මාචා මම ගත්තේ. මොකද මේගොල්ලන්ගේ අයිස් ලාටේ එකත් හොඳට ස්ට්‍රෝං විදිහට තිබුණ නිසා මට හිතුණා මේගොල්ලන්ගේ මාචාත් හොඳ ඇති කියලා. ඉතින් මම try කරන්නත් එක්ක කියලා හිතලා මැංගෝ මාචා එකක් ගත්තා. හැබැයි ඇත්තම කිව්වොත් මැංගෝ මාචා නිසා වෙන්නේ නැති මට ඒකේ පැණි රස චුට්ටක් වැඩි. එහෙම ස්වීට්නස් මොකද දාලා නැහැ. ඒතකොට මැංගෝ වල තියෙන පැණි රස වෙන්නේ නැති. කොහොම හරි මට ඒක පොඩ්ඩක් පැණි රස වැඩි. ඊට පස්සේ ඉතින් මම මගේ මාචා එකත් අරගෙන ගෙදර ආවා. ඔන්න ඔය විදිහට තමයි මගේ ඉරිදා උදේ ගෙවුනේ. එහෙනම් ඉතින් මේ vlog එක ඉවරයි. මම තව අලුත් vlog එකක් අරගෙන එන්නම්. එතකන් bye.